මරණයෙන් පස්සෙත් අපිට සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තිබ්බොත් අපේ මතකයන්, අපේ හැඟීම්, අපේ මුළු පෞරුෂයම පෙන් ඩ්‍රයිව් එකකට දාලා සුපිරි පරිගණකයකට ඇතුළත් කරන්න පුළුවන් වුණොත් කොහොමද? මේක හරියට විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටයක කතාවක් වගේ. හලෝ යාළුවනේ, විමසම YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකට ඔයාලා සාදරයෙන් පිළිගන්නවා. අද අපි විමසලා බලන්න යන්නේ විද්‍යා ප්‍රබන්ධයක් වගේ පෙනෙන ඒත් නූතන විද්‍යාව ඇත්තක් කරන්න උත්සාහ කරන අපූර්ව මාතෘකාවක් ගැනයි. මිනිසාගේ මොළය ඇත්තටම පරිගණකයකට අප්ලෝඩ් කරන්න පුළුවන්ද? ඇත්තටම මේ මොළය කියන්නේ මොකක්ද? ඔව්, මේක තේරුම් ගන්න නම් ඉස්සෙල්ලම අපි බලන්න ඕනේ මොළය වැඩ කරන්නේ කොහොමද කියලා. සරලව කිව්වොත් අපේ මොළය කියන්නේ ස්වභාව ධර්මයෙන් නිර්මාණය කරපු සුපිරි පරිගණකයක් වගේ. ඔව්, ඒ වගේම තමයි අපේ මොළයේ නියුරෝන බිලියන 86ක් විතර තියෙනවා. මේ හැම නියුරෝනයක්ම තවත් නියුරෝන දහස් ගණනක් එක්ක සම්බන්ධ වෙලා කුඩා විද්‍යුත් ස්පන්දන හරහා තොරතුරු හුවමාරු කරගන්නවා. මේ සමස්ත ජාලයට විද්‍යාඥයන් කියන්නේ කනෙක්ටෝම් කියලා. අපේ මතකයන්, බුද්ධිය, ආදරය, ක්‍රෝධය මේ හැමදේම රැඳිලා තියෙන්නේ මේ නියුරෝන ජාලය ඇතුලේ. එතකොට කොහොමද මේක පරිගණකයකට ගන්නෙ? විද්‍යාඥයන් මේ සඳහා ක්‍රම දෙකක් යොදාගෙන තියෙනවා. පළවෙනි එක තමයි නොනැසී ස්කෑන් කිරීම. ඒ කියන්නේ ඉතා බලවත් MRI හෝ වෙනත් උසස් ස්කෑනර් තාක්ෂණයක් මගින් මොළයට කිසිම හානියක් නොකර එහි ඇති නියුරෝන සම්බන්ධතා සියල්ල සිතියම්ගත කිරීම. දෙවැනි එක තමයි ශුද්ධ ඡේදනය. මේක ටිකක් බය හිතන විදියක්. මියගිය කෙනෙකුගේ මොළය ඉතා තුනි ස්තර මිලියන ගණනකට කපලා ඒ හැම ස්තරයක්ම ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ වලින් ස්කෑන් කරලා ඩිජිටල් ත්‍රිමාන ආකෘතියක් හදන එක. මේ විදියට ගන්න දත්ත කෘත්‍රිම බුද්ධිය නැත්තම් AI සහිත සුපිරි පරිගණකයකට ඇතුළත් කරලා ඒ මොළයේ ඩිජිටල් නියුන් දරුවෙක් නිර්මාණය කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒකට බාධාවන් නෙම නැද්ද? ඇයි නැත්තේ? මේකට බාධාවන් කිහිපයක්ම තියෙනවා. අහන්න ලස්සන වුණාට මේක ලේසි වැඩක් නෙවෙයි. පළවෙනිම ප්‍රශ්නය තමයි දත්ත ප්‍රමාණය. එක් මිනිස් මොළයක තියෙන දත්ත ප්‍රමාණය සිතියම් කරන්න පෙටාබයිට් දහස් ගණනක් ඕන වෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පරිගණක මිලියනයක විතර ධාරිතාවක් අවශ්‍ය වෙනවා. දැනට ලෝකයේ තියෙන කිසිම සුපිරි පරිගණකයකට මේක දරා ගන්න බෑ. දෙවෙනි එක තමයි සංකීර්ණතාවය. විද්‍යාඥයන්ට තවමත් පුළුවන් වෙලා තියෙන්නේ මිලිමීටර් 1ක පමණ කුඩා පණුවෙක්ගේ මොළයක් සම්පූර්ණයෙන්ම සිතියම්ගත කරන්න පමණයි. තුන්වෙනි එක විඥානය. අපි මොළයේ ව්‍යුහය කොපි කරලා පරිගණකයකට දැම්මත් ඒ පරිගණකයට පණ ඒවිද? ඒකට හැඟීම් දැනෙයිවිද? නැත්තම් ඒක නිකම්ම මතකයක් තියෙන සොෆ්ට්වෙයාර් එකක් විතරක් වේවිද? මෙමගින් සදාකාලික ජීවිතය සහ සදාචාරාත්මක ප්‍රශ්නයන් ගොඩනැගෙන එකක් නැද්ද? සිතන්න, අනාගතයේ කවදා හරි මේක සාර්ථක වුණොත් අපිට ශරීරයක් නැතිව ඩිජිටල් අවකාශයක සදාකාලිකව ජීවත් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට වෙනත් ග්‍රහලෝකවලට ආලෝකයේ වේගයෙන් ඩිජිටල් දත්ත විදියට ගමන් කරන්න පුළුවන් වේවි. හැබැයි ඒ එක්කම ලොකු ප්‍රශ්න වලක් මතුවෙනවා. පරිගණකයේ ඉන්න කෙනා ඇත්තටම ඔයාමද? නැත්නම් ඔයාගේ කොපියක් විතරද? ඒ ඩිජිටල් මොළයට මානව හිමිකම් අයිති වෙනවාද? මිනිස් මොළය පරිගණකයකට අප්ලෝඩ් කරන එක අදට හීනයක් වුණත් ඉලෝන් මස්ක්ගේ නියුරලින්ක් වැනි ව්‍යාපෘති හරහා මිනිස් මොළය සහ පරිගණකය එකතු කරන පළමු පියවරවල් දැනටමත් තියලා ඉවරයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? අනාගතයේ දවසක ඔයාලගේ මොළයත් පරිගණකයට අප්ලෝඩ් කරන්න අවස්ථාවක් ලැබුණොත් ඔයාලා ඒක කරනවද? ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි වීඩියෝ එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ වගේ ලෝකයේ තියෙන අභිරහස් විද්‍යාත්මක සොයා ගැනීම සහ නොවිසඳුණු ප්‍රශ්න ගැන සරලව දැනගන්න අදම අපේ විමසුම YouTube නාලිකාව subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. හැමෝටම සුබ දවසක්.